පාඩම් කරලා ඉවර වෙච්ච ගමන්ම ඔයා කරන නරක වැඩක් තියෙනවා. ඒ තමයි ෆෝන් එක අරගෙන TikTok එකේ රීල්ස් බලනවා, Facebook එකේ රීල්ස් බලනවා. පුතා එතකොට වෙන්නේ ඔයා මාර මහන්සියෙන් පාඩම් කරපුවා උඩට වීඩියෝ රීල්ස් ටිකක් වැටෙන්න ගන්නවා. හරියට කේක් එකක් උඩ අයිසින් දානවා වගේ. එතකොට සමහර වෙලාවට පේපර් එකක් ලියනකොට පාඩම් කරපු චුට්ටකුත් එක්ක අර වීඩියෝ රීල් එක තමයි ඔළුවේ ප්ලේ වෙන්නේ. එහෙනම් කවදාවත් පාඩම් කරලා ඉවර වෙච්ච ගමන්ම ෆෝන් එක අරගෙන මැසේජස් කියවන්න වීඩියෝ බලන්න යන්න එපා. පාඩම් කරලා පොඩි විවේකයක් ගන්න. ඒ විවේකයෙන් පස්සේ ෆෝන් පාවිච්චි කරන්න. පාඩමත් එක්ක ෆෝන් පාවිච්චි කරලා ඔය ඉගෙන ගත්ත ටික පේපර් එකට නම් ලියාගන්න බැරි වෙයි. පාඩම් කරා කියලා හිතේ සතුටක් එයි. හැබැයි ඒක පේපරයට ලියාගන්න එක නම් ලීසි වැඩක් නෙමෙයි. අර පොඩි විවේකය පාඩම් කරලා නිදහසේ ඉන්න පොඩි වෙලාව වැදගත් වෙනවා මොලේට ඔයා පාඩම් කරපු ටික හරියට ධාරණය කරගන්න.